මේ තියෙන්නේ මේ අපේ ගම මැදින් ගලාගෙන යන මේ කොත්මලා ඔය කියලා කියනට මේ නමට මේකට අපි හැමෝම කියන්නේ ගඟ කියලා. ඉතින් ඔයාලා මේ ගඟ ඉස්සර නම් හරිම ලස්සනයි කළු පාට ගල් පිළිවෙලකට තියුණා. ඒ වගේම මේ වතුරත් හරිම පැහැදිලිව තියුණා. නමුත් දැන් එහෙම නැහැ. ඔයාලට බැලුමට පේනවා ඇති මේකේ නිකන් මේ විසිරීලා තියෙන මේ ගල් කැබලි තියෙන මේ විදිහක්. ඒකට හේතුව තමයි මේ අපිට පැවති නාය තත්වය. මේ අපි මේ ගඟ දෙපස තියෙන අට්ටික ගෙඩි මේවා කඩන්න තමයි අපි ආවේ. ගහේ කඳේ මේවා පළගන්නේ අතුවල මැද පළගන්නේ. ඒ නිසා මේවා අපි ලීයකින් හරි ගහට නැගලා හරි කඩන්න ඕනේ. ගෙඩි මේවා කෑමට සුදුසු ගෙඩි තෝරා ගන්න ඕනේ. ඒ නිසා මේ විශාල ගෙඩි ප්‍රමාණයක් අපි කඩන්න ඕනේ. අර මෙච්චරක් අපිට ඇති කියලා හිතලා කඩලා මේ ගන්න බෑ. මොකද ගොඩාක් දේවල් මේවා අයින් කරන්න වෙන්නේ අපිට. ඒ නිසා. ඉතින් මේ තියෙන්නේ ගඟේ ඇවිල්ලා තියෙන ගල් මේවා සුදු පාට මඩ පාට වෙලා තියෙන්නේ. අර නායකිය ගොඩාක් ප්‍රදේශ අවසානයේ නතර වෙලා තියෙන්නේ මේ ගඟෙන් අපේ. ඒ කියන්නේ ගඟට තමයි වැටිලා තියෙන්නේ. මේ අපිට හරි වේදනාවෙන් මතක් කරොත් මේ රම්බඩගම මේ ඒ ගමත් අවසානයේ ගලාගෙන ඇවිල්ලා නායත් එක්ක වැටෙන්නේ මේ කොත්මලා ඔයට. ඉතින් අපිට මේ දේවල් හරිම වේදනාත්මකයි. අපේ අසල්වැසියෝ දරුවෝ නෑදෑයෝ අපිට ගොඩාක් අහිමි කරලා වුණා. ඉතින් හැම වේදනාවක් එක්කම තමයි අපි මේ අපේ කටයුතු ආරම්භ කරන්නේ. අපි නැත්නම් කටයුතු සිදු කරන්නේ මේ හැම අපි එහෙට මෙහෙට යන හැම වෙලාවකම අපිට යන්න තියෙන්නේ ඒ රම්බඩගම හරහා නායකීය ප්‍රදේශ හරහා අන්න එහෙම. ඒ නිසා අපිට හරිම වේදනාවක් තියාන තමයි අපි අපේ කටයුතු කරන්නේ. ඉතින් මේ ගඟත් ඒ වගේ අපිට ඉස්සර මේ ගඟට ඉන්නේ හරිම සතුටින් අපි. නමුත් දැන් මේ සතුටට වඩා අපිට මතක් වෙන්නේ අතීතයේ වේදනාවකට සිදුවේ. මේ හැම දෙයක්ම අපිට මේ ඒවා සිහි කරනවා. හරිය දෙයක් නෑ. ඒ හැම දෙයක්ම තමයි අපි ජීවිතය කියලා කියන්නේ. ඒක අපේ කටයුතු අපි සුපුරුදු විදිහට දරාගෙන කරගෙන යනවා. මෙන්න මගේ කළු පාට ගුලියක් වගේ. මෙයා පුදුම ආරක්ෂාවක් මට දෙන්න. අනිත් අයට නොදෙන ආරක්ෂාවක් එයා මට දෙන්නේ ගෙදර. මේ අපි ටික කඩාගත්තේ. මේ තියෙන්නේ මේ හොඳට පැහිලා ඉදිච්ච එකක්. මේක ගන්න බෑ. මේක අපිට මොනවටවත් පාවිච්චි කරාට කෑමට ගන්න බෑ. ඒ වගේ මේ එහෙම වුණාම මේ පොඩි සත්තු කෝඳුළු වගේ මැස්සෝ වගේ පොඩි සත්තු පිරීලා තියෙනවා. එතකොට ඒවා මේ අපිට කෑමට ගන්න පුළුවන් තත්ත්වේ නෑ. මේක හොඳට ඉදුණාම මේ පළතුරක්. නමුත් ඒ පළතුර අපිට එහෙමත් පළතුරක් තමයි හොඳ ගෙඩියක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ තරම් මේ බෑ. අර ඇතුලේ කෝඳුළු වගේ සත්තු ඉන්නවා හැම එකම. පොඩ්ඩක් අලුවෙන් එනකොට ඒ සත්තු ඒකට එනවා. يعني ගෙඩිය ඇතුලෙන්ම හැදෙන සත්තු. පිටින් ඇතුලට ගිහිල්ලා කියලට ඉන්න සිදුරු පේන්නේ නෑ අපිට. ඉතින් කොහොමත් මේ අපිට කෑමට ගන්න වෙන්නේ මේ ඇතුලේ සුදු පාට වෙලා තියෙන ලපටි ගෙඩි. දැන් ඒකට උරගන්න අපිට විශාල ගෙඩි ප්‍රමාණයක් කඩන්න ඕනේ. ලස්සනයි තමයි. නමුත් මේ ලස්සන තුල අපිට ගෙනතු වේදනාත්මක අත්දැකීම් හරිම විශාලයි. මේ ඒ නායන ඒ වතුර වස්වල ගඟේ මේ දෙපස මායිම් වෙලා තියෙන ඒ වතුර කිය ප්‍රමාණය විශාල වතුර කඳක්
මේ ආසන්නයේම තියෙන මේ පුංචි මේ විදුලි බලාගාරයක් මේ අපේ ප්‍රදේශයේ මේ වගේ විදුලි බලාගාර කීපයක්ම තියෙනවා. කිලෝමීටරයක් විතර දුරකින් මේකට මේ විශාල ටැංකියක් හරහා මේ වතුර අරන් එනවා මේ නල මගින්. මේ ටැංකියට රැස් කරලා තියෙන වතුර මේ නල මගින් තමයි මෙතෙන්ට අරන් ඇවිල්ලා විදුලිය උත්පාදනය කරන්නේ. මේ ප්‍රදේශයේ තියෙන මේ වැල් జాතිය. මේකේ හරිම ලස්සනට මේ ගෙඩි මේ බල්බ් වගේ මේ පළ ගන්නවා. මේ කිසිම ප්‍රයෝජනයකට නම් ගන්න බවක් මම තාම දන්නේ නැහැ. මාත් මේ ගැන මේ හොයනවා. අධ්‍යයනය කරනවා මොනවද මේ එහෙම කියලා. බෙහෙතක්ද මේ මොනවා හරි දෙයක් මේකේ තියෙන්න එපැයි. සත්තු කන දෙයක්ද මිනිසුන්ට ප්‍රයෝජනවත් දෙයක්ද එහෙම කියලා. ඒ නිසා මාත් ඒ ගැන හොයනවා. දැන් අපි මේ ගෙඩි කඩාන ඇවිල්ලා මේවා සුද්ධ කරනවා. ඒ කියන්නේ දෙපැත්ත කපලා ඇතුළ හොඳට කියලා බලන්න ඕනේ. ඒක ගන්න බෑ සාමාන්‍ය කළු පාට වෙච්ච එකක්වත් ගන්න බෑ. ඒක පුළුවන්. මේ වගේ සුදු පාට වෙట్లా තියෙන ඒවා පුළුවන්. මේක බෑ මේ කළු පාට වෙලා හොඳටම ඒවා ගන්න බෑ. මේකත් පුළුවන්. ඇතුලේ තිත් තියෙනවා මේ ඒවා හැපෙද්දි මේ හරිම මේ කටට හරි මිහිරි. චූටි මේ ඇට වගේ හැපෙනවා. ඊට පස්සේ මේවා අපි සුද්ධ කරලා කහකට තම්බා ගන්නවා. අපි පොඩි වෙන ප්‍රමාණයට තම්බාගෙන මේකෙන් මම මේක අයින් කරගත්තා භාජන දෙකකට. මේ තියෙන මගේ ස්ට්‍රෝබෙරි. බලන්නකො මල් තියෙනවා, ගෙඩි තියෙනවා, පුංචි ගැට තියෙනවා. තාම හැබැයි ඉතිලා නෑ එකක්වත්. අන්නකො තවත් යාළුවෙක් ඉන්නවා. මේ අපුදුම ගේමක් දෙන්නේ මේ ගේ හදන්න. සෑහෙන කාලයක්, සෑහෙන වෙලාවක්, සෑහෙන මහන්සියක් මේ ඉවසීමකින් තමයි මේ ගේ හදන්නේ. මෙයා මේ ගිල්ලා ගිහිල්ලා මේ චූටි මැටි බෝලයක් ගේන්න මේ ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ මෙයා ගොඩාක් දුර යනවා ඇති. ඒකලා ගෙනල්ලා තමයි ඔය ඔය ඉස්සරහා මේ ටිකක් මේ තියෙන උලට මූණේ ඒ කොටසින් තලනවා ඒක තියලා. තලලා තමයි මේ ඒක යාට ඕන විදිහට හදාගන්න. ඒ වගේමයි මේ උලට යන්න පුළුවන්ද කියලා මුළු ඇඟම දාලා යන්න පුළුවන්ද කියලා බලන්න. ඔය මේ මිම්ම ගන්න. තිය බලනවා. පිටිපස්ස කොටස දාලා බලනවා ඇතුළට. හරි ඔළුවක් දානවා. කොහොමුණත් මේ කුඹලත් අපිට ගොඩාක් මේ පරිසර අවශ්‍ය කරන සතෙක්. නිකමට කියනවනේ ගම්වල කුඹල් ගියක් කැඩුවොත් එහෙම බඩ රිදෙන කතාව. හරිම ලස්සනයි අයියා. මෙයා ඒකලා මේ පණුවෙක් ගෙනල්ලා තමයි ඔය වහන්නේ. දැන් අපි මේක හොඳට පොඩි කරලා මම භාජන දෙකකට දාගත්තා. මගේ කුකුල් බබාලා. මෙයාලා හැම තැනම පිටර දානවා. මට ඉතින් දෙනවා එහෙම කරන්න. මේ මගේ අනිත් පාට සූටි බෝලේ. මෙයාගේ අම්මත් ඉතින් මමම තමයි. බලන්නකෝ පොඩි බබෙක් වගේ ඉන්න විදිහ එල්ලිලා. හරිම දඟ. ඉතින් අහිංසක තාලෙට බලන් ඉන්නවා. පව්. දැන් අපි මේ එක කොටසකට මම දැන් ලෑස්ති මේ අට්ටික්කවලින් මේ වඩේ හදන්න. බිත්තර ගෙඩි දෙකක් පාන් පිට ඊට පස්සේ තමන්ගේ පදමට කැමති විදිහට මිරිස් මේ 3-5 චුට්ටක් දාලා මේ අපි එක ගුලි කරලා මේ වගේ ගැඹුරු තෙලේ බැද ගන්න. මේක මේ බැදුනහම අර අපි දැන් ගුලි කරලා දාපු ප්‍රමාණය වගේ නෙමෙයි. පිම්බිලා එනවා පොඩ්ඩක්.
මේ තියෙන රන්වන් පාට වුණාම අපි ඒවා මේ අයින් කරගන්නවා. දැන් මම ටිකක් මැල්ලුම හදන්න මේ ඊළඟට ලෑස්ති. ඒකට ඕන කරන සුදු ලුණු, තව කොච්චි හරි ගම්මිරිස් හරි අමු මිරිස් හරි පුළුවන්. මම ගත්තේ නයි මිරිස් කරලා. මේ රතු ලුණු හරි ලොකු ලුණු හරි ඒ ඔක්කොම දාලා හොඳට වංගෙඩියක කොටන්න ඕනේ. කරපිංචා දාලා මේ කරලා මේ එහෙම නැත්නම් මිරිස් ගලේ අඹර ගන්න ඕනේ. මේක අර අපි පොඩි කරගත් මැල්ලුමට එකතු කරලා හොඳින් මේ අපි අතින් මේ කලවම් කරගන්න ඕනේ. මේ ඇඟි භාවිතා කරලම කරන්න ඕනේ. අපි ඔය උයන පිහනෙව්වා මේ අර වලලු දාපු අතකින් කෑම රසයි කියන්නේ. ඉතින් අපි හොඳට මේ අත ගාලා වම් කරලා එහෙම මේ අපි හදන හින්දා. පස්සේ මේක ටෙම්පරාදු කරගන්න. කැමති විදිහට. දැන් ඉතින් රස බලන්ටයි තියෙන්නේ.